කොරියානු භාෂාව ඉගැන්වීමේ 20 වෙනි වීඩියෝ එකට තමයි ඔයාලා ඇවිත් ඉන්නේ. මේකෙදි මම ඔයගලන්ට උගන්වන්නේ කොරියානු භාෂාවේ කතා භාෂාව විභාගයකදී ඒ වගේම කතා බහේදී අවශ්‍ය වෙන නිසා මේක නිවැරදිව අපි අල්ලාගත යුතුයි. එතකොට වර්තමාන වැදගත් භාෂාවේදී වාක්‍ය නිර්මාණය කරන ක්‍රියා මූලයට ඉම්නිදා සම්නිදා කියන එකක් එකතු කරා. කතා භාෂාවේදී ක්‍රමේ තමයි මේ අවස්ථා තුන ආයෝ ඊළඟට ඕයෝ ඊළඟට හේයෝ කියන එකක් එකතු වෙන්න ඕනේ. ඒතර අපි ඉස්සෙල්ලාම මේකේ මේ තුනම මම මේ chart එකට අරන් තියෙන්නේ. අපි කෙලිම තුන්වෙනි එක බලමු. වැඩිපුරම කොරියන් භාෂාවේ තියෙන්නේ හදා ක්‍රියාපද. හදා. එතකොට නිකම් හදා කියන්නේ කරනවා. යොරි හදා උයනවා. සරං හදා ආදරය කරනවා. සුරි හදා අලුත් වැඩියා කරනවා. එතකොට ඒ වගේ හදා ක්‍රියාපද තමයි ගොඩක් තියෙන්නේ. ඕනෑම හදා ක්‍රියාපදයක් කතා භාෂාවට නිර්මාණය කරන්න හේයෝ කියන එක දාන්න ඕනේ. හේයෝ. එන යොරි හදා යොරි හේයෝ. සුරි හදා සුරි හේයෝ. සරං හදා සරං හේයෝ. කොම්බු හදා පාඩම් කරනවා කොම්බු හේයෝ. ගැටලුවක් නැහැ. යොහෙන් හදා සංචාරය කරනවා යොහෙන් හේයෝ. එන ඕනම නක්සි හදා නක්සි හදා කියලා කියන්නේ මාළු අල්ලනවා මාළු බානව නැත්තම් නක්සි හේයෝ. නේ තංසන් හදා කඳු නගිනවා තංසන් හේයෝ. ඕනම හදා ක්‍රියාපදයකට හේයෝ දාන්න ඕනේ. ඒක ගැටලුවක් නෑනේ. ගැටලුවකට එන්නේ මෙන්න මේ අවස්ථා දෙක. ඒ තමයි ක්‍රියාපදයක ක්‍රියාමූලයේ අගස්වරය. ක්‍රියාමූලයේ අගස්වරය මෙන්න මේ ආහරි ඕහරි නම්. ආහරි ඕහරි නම් මෙන්න මේ අවස්ථා තුනෙන් එකකින් ඒක නිර්මාණය වෙන්න ඕනේ. අපි බලමු. මෙන්න ආහරි ඕහරි තියෙනවා. ඒ එක්කම යට හල් ලකුරක් තියෙනවා. හල් ලකුරක් තියෙනවා නම් මේ බිඳුව සහිතව ඒ කියන්නේ මේ කියන ව්‍යංජනාක්ෂරේ සහිතව ආයෝ කියන එක අපි ඒකට එකතු කරන්න ඕනේ. ඒක තමයි අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ඒ කියන්නේ ආහරි ඕහරි ස්වරයකින් ක්‍රියාමූලය අවසන් වෙලා තියෙනවා. යට හල් ලකුරක් තියෙනවා. එහෙමනම් ආයෝ කියන එක එන්න ඕනේ. අපි උදාහරණයක් ගමු. දැන් බලන්න චප්තා. චප්තා කියන්නේ අල්ලනවා. චප්තා කියන්නේ අල්ලනවා. මේක මේ ආ තියෙන්නේ හල් ලකුරක් තියෙනවා. එහෙමනම් ආයෝ දාන්න ඕනේ. චබායෝ. චප්තා අල්ලනවා චබායෝ. එතකොට වාක්‍ය රූපය චබායෝ. දැන් ඒක ගැටලුවක් නැහැනේ. ඊළඟට මේ ආ කියන එකෙන් අවසන් වෙලා තියෙන ක්‍රියාමූලය හල් ලකුරක් නැත්තම් ආ වලින් තියෙන හල් ලකුරක් නැහැ. දැන් ආ තියෙන නිසා යෝ විතරයි එකතු වෙන්නේ. ඒවා වැඩිපුරම තියෙන ක්‍රියාපද. ඔන්න බලන්න කදා. කදා. දැන් මේකේ කානි තියෙන මේ කා. ආ වලින් අවසන් වෙලා තියෙන හල් ලකුරක් නැහැ. මේකට ආ තියෙන නිසා යෝ විතරයි එකතු වෙන්නේ. කායෝ. ඒතර ඒ જાතිය ක්‍රියාපද ඇති තරම් තියෙනවා. අපි ඊට පස්සේ අපි chart එක හදමු. ඊළඟට මේකෙදි දැනගත යුතු දේ තමයි මේ ඕ ස්වරයෙන් අවසන් වෙලා තියෙනවා කියලා හිතමු. දැන් බලන්න මේ ඔදා කිව්වහම ඔදා ඊළඟට පොදා. දැන් මේ ඕ වලින් අවසන් වෙලා තියෙන්නේ නේ. ඒතර මේකේ ක්‍රියාමූලය ඕ. මේකේ ක්‍රියාමූලය පෝ. ඕ වලින් අවසන් වෙලා හල් ලකුරක් තිබෙනවා නම් ඒත් මොකක් එකතු වෙන්න ඕනේද? ආයෝ මෙන්න මේක එකතු වෙන්න ඕනේ හල් ලකුරක් තියෙනවා නම්. ඕ වලින් අවසන් වෙලා හල් ලකුරක් නැත්තම් මේකට ආයෝ එකතු කරන්න එපා. ආයෝ එකතු කරන්න. එතකොට බිඳුව නැතුව මෙන්න මේ ක්‍රමයට ආයෝ එන්නේ මේ ආ යෝ
මේකෙත් යෝ. එතකොට එන શબ્දේ තමයි ඔදා වායෝ. එහෙනම් තාත්තා එනවා. අබ්බොජි නැත්නම් අබ්බොජිගා වායෝ. තාත්තා එනවා. තාත්තා ගෙදර එනවා. අබ්බොජිගා චිබේ වායෝ. එතකොට මම ටීවී එක බලනවා. බලනකොට කියන්නේ පොදානේ පොවායෝ. චොනන් වෙනුවට කතා භාෂාවේදී නනන් කියලා ගත හැකි. නනන් ටෙලිවිෂනල් පොවායෝ. මම රූපවාහිනිය බලනවා. හරි. දැන් ඒතර මේ දෙක අපි අඳුරගත්තා. ඊළඟට ඔන්න ඕනම් ආයෝ එන අවස්ථා ටික දැනගත්තා. ඊට පස්සේ තියෙන ගැටලුව තමයි වෙනස් ස්වරයක් තිබේ නම් ඕ හැර වෙනස් ස්වරයක් තියෙනවා නම් හොඳට මතක තියාගන්න ඕනේ වෙනස් ස්වරයක් තිබේ නම් තේරෙනවද? හල්ලකුරක් තියෙනවා නම් යට මෙන්න මෙහෙම ඕයෝ දාන්න ඕනි. හල්ලකුරක් තියෙනවා නම් ඔන්න ඕම ඕයෝ දාන්න ඕනි. අපි ඒකට උදාහරණයක් බලමු. මොක්තා. මොක්තා. මොක්තා කියන්නේ කනවා. දැන් මේකේ ක්‍රියාමූලය මොග්. මොග්නේ. මේ ආද මේ ස්වරය ආද නෑ. ඕද නෑ වෙනස් ස්වරයක්. හල්ලකුරක් තියෙනවා. එහෙමනම් කෙලින්ම ඕයෝ මේ විදිහට දාන්න ඕනේ ඕයෝ. ඒතර මොගෝයෝ කනවා. අපි ගමු ඉප්තා. ඉප්තා අඳිනවා. ඉප්තා කියන්නේ අඳිනවා. එහෙනම් ඔන්න බලන්න ඉප්නේ තියෙන්නේ මේ ආද නෑ. ඕද නෑ වෙනස් ස්වරයක්. එමන හල්ලකුරක් තියෙන හින්දා කෙලින්ම ඕයෝ දැම්මා. එහෙමනම් ඉබෝයෝ අඳිනවට මොකද්ද කියන්නේ? ඉබෝයෝ. ඊට පස්සේ තියෙන ගැටලුව තමයි හල්ලකුරක් නැතත් සංයුක්ත ස්වරයක් තිබුණොත් දැන් මේ ස්විදා. ස්විදා කියන්නේ විවේක ගන්නවා. ස්විදා කියන්නේ විවේක ගන්නවා. ත්‍රිදා. ත්‍රිදා කියන්නේ දුවනවා. ත්‍රිදා කියන්නේ දුවනවා. පොනේදා. පොනේදා කියන්නේ යවනවා. පොනේදා කියන්නේ යවනවා. දැන් මෙතන ක්‍රියාමූලය තමයි ස්වි. මෙතන ක්‍රියාමූලය ත්වි. මෙතන ක්‍රියාමූලය පොනේ. එහෙමනේ තියෙන්නේ. මෙතන තියෙන සංයුක්ත ස්වරයක්. සංයුක්ත ස්වරයක් තිබිලා හල්ලකුරක් තිබුණත් නැතත් හල්ලකුරක් තිබුණත් නැතත් හල්ලකුරක් නැහැ කි මොකද මෙතන හල්ලකුරක් නැහනේ. මේකට තව ආයි ඕයෝම ඔබන්න බෑනේ. මේක අසර නිකම් මෙහෙම ඔබන්න බෑ. මේ විදිහට ඔබන්න බෑ. එහෙනම් බිඳුවත් එක්ක මෙන්න මෙහෙම ඕයෝ එනවා. එහෙනම් ස්විදා විවේක ගන්නවා. සිවියෝයෝ. ත්‍රිදා ටිවියෝයෝ. නෙරිදා නෙරියෝයෝ. ඔන්න ඔහම තමයි ඕයෝ දාන්නේ. ඔන්න පළවෙනි අවස්ථාව අපි අඳුරගත්තා. හල්ලකුරක් ඒ කියන්නේ වෙනස් ස්වරයක් තිබිලා ආහෝ හැර වෙනස් ස්වරයක් තිබිලා එතන හල්ලකුරක් හෝ සංයුක්ත ස්වරයක් තියෙනවා නම් මේ විදිහට ඕයෝ මේකත් එක්ක ඕයෝ වැටෙන්න ඕනේ. ඊළඟ අවස්ථාව තමයි වෙනස් ස්වරයක් හැටියට මේ ඊ තිබුණොත් ඔන්න මම උදාහරණයක් ගන්නවා. මසිදා. මසිදා. මසිදා කියලා කියන්නේ බොනවා. නෙරිදා බහිනවා. කිදරිදා රැඳී සිටිනවා. කිදරිදා කියන්නේ රැඳී සිටිනවා. හරි. දැන් අපි බලමු මසිදා කියන එකේ ක්‍රියාමූලය ක්‍රියාමූලය අගස්වරය ඊනේ. ඒතර නෙරිදා කියන එකේ ක්‍රියාමූලයත් ඊනේ. මෙතන කිදරිදා කියන එකේ ක්‍රියාමූලයත් ඊ තියෙන්නේ. ඊ තිබුණොත් හල්ලකුරක් තියෙනවා නම් මේ බිඳුවත් එක්ක ඕයෝ වැටෙන්න ඕනේ. හල්ලකුරක් නැත්තම්
මේ ඊ යෝ වෙනෝ ඕයෝ දානකොට. ඒතර මශ්‍යයෝ මේක නෙරියයෝ මසිදා බොනවා මශ්‍යයෝ කතා භාෂාව. ඊළඟ නෙරිදා බහිනව නැත්තම් පහත් කරනවා බානවා වාහනයකින් බානවටත් නෙරිදා නෙරියයෝ. කිදරිදා රැඳී සිටිනවා නැත්තම් නැවතිලා ඉන්නවා කිදරියෝයෝ. එහෙමනම් ඊ තිබුණොත් මොකක් එන්න ඕනිද? ඕයෝ එන්න ඕනේ. අපි ඊළඟ අවස්ථාවට යමු. වෙනස් ස්වරයක් විදිහට තියෙනවා කියමුකෝම ස්වරය. බලන්න. සදා කියන්නේ ලියනවා. වෙනස් ස්වරයක් හැටියට ස්වරය තිබිලා හල්ලකුරක් තිබුණොත් මේ විදිහට බිඳුව දාලා ඕයෝ දාන්න ඕනේ. හල්ලකුරක් නැත්තම් මේ ස්වරය ඉවත් කරලා මෙන්න මෙහෙම ඕයෝ දානවා. එහෙමනම් මම ක්‍රියාපද ලිස්ට් එකක් දෙන්නම්. ඒ ලිස්ට් එකේදී ආයෝ ඕයෝ හේයෝ දාන්නේ කොහොමද කියන එක අපි බලමු. හරි, දැන් බලන්න මෙතන ක්‍රියාපද කිහිපයක් මම දීලා තියෙනවා 25ක්. ඉස්සෙල්ලා දීපු උදාහරණ වලට වඩා වෙනස් ක්‍රියාපද ටිකක්. අපි බලමු මේකට ආයෝ ඕයෝ ඒයෝ එකතු කරන විදිය. මේ චදා කියන්නේ නිදා ගන්නවා. දැන් මේකේ බලන්න ඕනේ මේ තියෙන්නේ අවසාන ස්වරය චා. හල්ලකුරක් නැහැ. එහෙමනම් යෝ චායෝ. එහෙනම් තාත්තා නිදා ගන්නවා අබොජිගා චායෝ. තදා නැගලා යනවා වාහනයක නැගලා යනවා. ට්‍රැවල් කරනවට ඕක ගන්න පුළුවන්. එතකොට තදාතායෝ ආනෙ තියෙන්නේ හල්ලකුරක්කෙන් මුකුත් නැහැ. හදානම් අනිවාර්යයෙන්ම හේයෝ. හදා කරනවා හේයෝ. චුදා දෙනවා. දැන් මේක ආද නැහැ ඕද නැහැ වෙනස් ස්වරයක් නම් ඕයෝ දාන්න ඕනේ. හල්ලකුරක් තිබුණොත් ව්‍යංජනාක්ෂරෙත් එක්ක ඕයෝ දාන්න ඕනේ. නැත්තම් මේකෙදි මෙන්න මෙහෙම දාන්නේ චුවෝයෝ. ඌ තිබුණොත් ඔය විදිහට යන්න ඕනේ චුවෝයෝ. සදා කියන්නේ මිලදී ගන්නවා සායෝ. සොදා හිට ගන්නවා. දැන් මේකේ ඕ තියෙනවනේ. එහෙම ඕ තිබුණොත් ඉතින් යෝ විතරයි දාන්න ඕනේ. සොදා හිට ගන්නවා සෝයෝ. තත්තා වහනවා. මේකේ ආ තියෙන්නේ හල්ලකුරක් තියෙනවා. එතකොට ආයෝ. තදායෝ. තත්තා වහනවා තදායෝ. එහෙනම් මම දොර වහනවා. මම රැට දොර වහනවා. නනන් රැට නම් පමේ. ඒව වෙනස් වෙන්නේ නැහැ. පමේ දොර මුනල් තදායෝ. උත්තා hina වෙනවා. ඒතර මේ උත් ඔහොම තියෙන මේ වෙනස් ස්වරයක් තියෙන්නේ. හල්ලකුරක් තියෙන හින්දා ඕයෝ උසෝයෝ hina වෙනවා. පොත්තා ගලවනවා. මෙහෙම තියෙන්නේ වෙනස් ස්වරයක්. හල්ලකුරක් තියෙනවා. ඕයෝ පොසෝයෝ ගලවනවා. දැන් මගේ භාර්යාව රැට ඇඳුම් ගලවනවා නිකන් හිම ගමු. මගේ නම් චේ පුයිනන් නැත්තම් පුයිනි රැට නම් පමේ ඇඳුම් නම් ඔසල් ගලවනවා නම් පොසෝයෝ. ඊළඟට බලන්න ඉක්තා කියවනවා. මේකෙන් ඕනේ මේ වෙනස් ස්වරයක් නේ තියෙන්නේ. මේ වෙනස් ස්වරයක්. කෙලින්ම ඕයෝ දාන්න ඕනේ. ඒතර මේ දෙකම ශබ්ද වෙනවා. මේ ඉක්තා වුණාට ස්වරයක් ආපු ඉඳන් මේ දෙක එකට ශබ්ද වෙනවා ගෝ වෙනවා. ඉල් ගෝයෝ කියවනවා. මම පත්තරේ කියවනවා. නනන් සින්මුනල් ඉල් ගෝයෝ. අන්තා වාඩි වෙනවා. මෙහෙම තියෙන්නේ අන් ආ තියෙනවා. අංජායෝ වාඩි වෙනවා. මම හැමදාම පුටුවේ වාඩි වෙනවා. එහෙනම් නනන් නල්මදා අයිජායේ වාඩි වෙනකොට කියන අංජායෝ. චත්තා සොයනවා. එතකොට චචායෝ. චත්තා මේක ත වුණාට මේක චා වෙනවා. චචායෝ සොයනවා.
පිවුදා දුම් බොනවා පිවෝයෝ මෙතන ඌනි තියෙන වෙනස් ස්වරයක්. ඒතර ඕයෝ දාන්න ඕනේ. පෙවුදා ඉගෙන ගන්නවා පෙවෝයෝ පෙවෝයෝ. සල්දා ජීවත් වෙනවා. ඒතර මේ සල් මේ ආ තියෙන්නේ හල් අකුරක් තියෙනවා. ආයෝ සරායෝ. දැන් ඔදියේසෝ සරායෝ කොහෙද ජීවත් වෙන්නේ? චොනන් සරිලංකා ඒසෝ සරායෝ මම ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. පල්දා විකුණනවා ආ තියෙන්නේ පරායෝ. එහෙනම් අම්මා පොලේ එළවලු විකුණනවා. ඔමොනි නැත්නම් ඔමොනි ගා සිජං ඒසෝ යාචේරල් පරායෝ. මන්නදා මුණ ගැහෙනවා මන්නායෝ මන්නායෝ. දැන් එතනින් එහාට මං ක්‍රියාපද ටිකක් දීලා තියෙනවා බලන්න. කොරදා තෝරනවා. ඒකේ මෙතන අයින් කරලා ඕයෝ දාන්න ඕනේ. කොරෝයෝ තෝරනවා කොරෝයෝ. සාවුදා රණ්ඩු කරනවා ඕයෝ දාන්න ඕනේ. සාවෝයෝ. කරිදා චිත්‍ර අඳිනවා මේක යෝ වෙනෝ කරියෝයෝ චිත්‍ර අඳිනවා. පොරිදා විසි කරනව නැත්නම් ඉවත දානවා පොරියෝයෝ මේක යෝයෝ වෙනවා. මේ යෝ වෙල ඕ වෙනවා පොරියෝයෝ. පොනේදා යවනවා මෙතන වෙනස් ස්වරය මේ සංයුක්ත ස්වරයක් තියෙන්නේ. හල් අකුරක් ඇතත් නැතත් අර ව්‍යංජනාක්ෂර බිඳුවත් එක්ක ඕයෝ වැටෙන්න ඕනේ. පොනියෝයෝ. මන්දල්දා හදනවා මේකේ රියල් හල් අකුරක් ඒ කියන්නේ මේ තියනවා කියලා ඒක අයින් කරන්නේ නැහැ කතා භාෂාවේදී. මේ ඉර අයින් කරන්නේ මොකුත් කතාවක් නැහැ. හල් අකුරක් තියෙන ඉඳ ඕයෝ දානවා. මන්දරෝයෝ මන්දරෝයෝ. ඒතර මම ගෙයක් හදනවා. නනන් චිබල් මන්දරෝයෝ. ඉරණදා ඉරණදා කියලා කියන්නේ අවදි වෙනවා නැගිටිනවා. ඉරණායෝ. කරචිදා උගන්නනවා මේ ඊ තියෙන යෝයෝ වෙනවා. කරච්චියෝයෝ මම කොරියන් භාෂාව උගන්නනවා. නනන් හංගුක් මරල් කරච්චියෝයෝ. දැන් මේකට පරිබාහිරව ක්‍රියාපද ටිකක් තියෙනවා අක්‍රමිකව හැදෙන. ඒ ටිකත් අල්ලගෙන ඉවර වෙලා ඊළඟ වීඩියෝ එකකින් මම ඕගලන්ට මේ ආයෝ ඕයෝ හේයෝ දාලා කාලේ හංගවන පද දැන් අපි දන්නවා. ස්ථාන හංගවන පද දන්නවා. ඒවා භාවිතා කරලා ලොකු වාක්‍ය ටිකක් මම ඊළඟ වීඩියෝ එකකින් දෙනවා. මෙතනදීම අපි අල්ලගමු අර අක්‍රමිකව හැදෙන ක්‍රියාපද කිහිපය. හරි බලමු අක්‍රමික ක්‍රියාපද ටික කොහොමද එන්නේ කියලා. චරදා. චරදා කියන්නේ කපනවා. ඉතින් නිතරම අපි භාවිතා කරන චරදා කපනවා. මම එළවලු කපනවා. එතකොට චරදා කියන එක අක්‍රමිකව හැදෙනවා චල්ලායෝ. ආයෝ ඕයෝ ඒයෝ ක්‍රමයකට නෙමෙයි වෙනස් ක්‍රමයකට. චල්ලායෝ. ඒක පාඩම් කරගන්න මේනවා. චල්ලායෝ. එතකොට පුරදා. පුරදා කියන්නේ අඬ ගසනවා. පුල්ලෝයෝ. පුරදා මුමුණනවා අඬ ගහනවා එහෙම ගන්න පුළුවන්. පුල්ලෝයෝ. මොරදා. මොරදා කියන්නේ නොදන්නවා. මොල්ලායෝ. මේක සෑහෙන වැදගත්. කතා කිරීමේදී කවුරු හරි මොකක් හරි අහුවොත් එහෙම අපි දන්නේ නැහැ කියලා මොල්ලායෝ කියන මොල්ලායෝ දන්නේ නැහැ. තේනවද? එතකොට තාත්තා කොහෙද ඉන්නේ? අබ්බුජිගා ඔදියේ ඉස්සයෝ මොල්ලායෝ දන්නේ නැහැ. තත්තා අහුම්කම් දෙනවා. බලන්න තත්තා කියන එක තරෝයෝ. තරෝයෝ. එතකොට අහුම්කම් දෙනවා. නනන් ලාදියෝරල් තරෝයෝ. මම රේඩියෝ එකට සවන් දෙනවා. කොත්ත ඇවිදිනවා. කොරෝයෝ. කොත්තා කොරෝයෝ. මුත්තා කියන්නේ ඔන්න බලන්න මුත්තා කියලා ක්‍රියාපදයක් තියෙනවා. විමසනවා. මුරෝයෝ. මුත්තා මුරෝයෝ. තොප්තා කියලා කියන්නේ තොප්තා විශේෂණ පදයක්. විශේෂණ පදත් කොරියන් භාෂාවේ ක්‍රියාපද හැටියට තමයි තියෙන්නේ. විශේෂණ පදයක්. එතන රස්නේ. එතකොට තෝයෝ. එතකොට නල්සිගා. නල්සිගා කියලා කියන්නේ කාලගුණය. තෝයෝ. නැත්තම් පකේ එළියේ. පකේ තෝයෝ. එළියේ රස්නේ. චුප්තා කියන්නේ සීතලයි. චුවෝයෝ. චුවෝයෝ කියන්නේ සීතලයි.
ඒතර පකේ චුවෝයෝ එළියේ සීතලයි. පක් කියන්නේ එළිය, පක්කේ කියන්නේ එළියේ, චුවෝයෝ සීතලයි. මෙප්තා කියන්නේ ආහාරයක් එම ගන්නකොට මිරිස්සැර වැඩි නම් මෙප්තා. සැර මිරිස්සැර වැඩි. මෙවෝයෝ මෙවෝයෝ. ඒතර අපිට ගන්න පුළුවන් ඊ ත්වේජි කොගිරල් මෙවෝයෝ. මේ ඌර්මස් සැරයි. මෙවෝයෝ. හරි. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට මේ ආයෝ ඕයෝ හේයෝ දාලා වාක්‍ය සෙට් එකක් දෙනවා. එතකොට කතා භාෂාවේ ඒ වාක්‍ය ටිකෙන් ඕගොල්ලන්ට ඒ කතා රාමුව අල්ලගන්න පුළුවන් වෙනවා.